කෝද කාලේ ඉන්නේ කීවෙනි පිටුවද තයින්න බලන්න ඕම් ලොග් පොඩ්ඩයින්න මං හිතන්නේ මචං මේක අපේ 10 වෙනි පිටුව තමයි මේ දිගාරින්න හදන්නේ බ්ලොග්ස් ගේන්න බැරි වෙච්ච හේතුව තමයි හේතුවක් නෑ ඉතින් පොඩ්ඩක් බිසි වුණා හරි ඊට දැන් එක දිගට වැඩේ ආපහු කරගෙන යන්න තමයි යන්නේ ඒ නිසා මම බැලුවා කොහේ හරි යන්න බෙල්ලුඩ් යන්න තහනම් කරනෝල්නේ මම බෙල්ලුඩ් ගිහිල්ලා තියෙන ඇති තරම් යන්න බෙල්ලුඩ් අවුවක් තියෙනවා වලාකුළුත් තියෙනවා බෙල්ලුඩ් යන්න හොඳ වෙලාවක් අන්තිම පාරක් දන්නේ නේ සමහරවිට ගිහිල්ලා බලමු හා ලෑස්ති වෙලා ඉන්න ඔක්කොම ලගිරි වගේ යන්න යා අපජි ඔය එළියට ගිහලා නැහැ මල්ලා පොඩි වහින කතන්දරයක් තියෙනවා ලාවට පින්නක් වගේ ගියා නම් බෙල්ලොට් ගියාම ආතල් ලැබෙයි බලමු වැස්සොත් හොඳයි කියන්නේ අද තෙමෙන එක කිසි කේස් එකක් නැහැ වෙන ගමනක් ඇති තෙමුණොත් කේස් බෙල්ලොට් වල වහිනවා කියන්නේ ආතල් මීදුම පල්ලයට බෑලා සීතලේ එල්ලම ගිරි apa kata ya piano baniskan mana laptop ada besti ya besti ya mana nih aja iya mana nih iya kai storage bannya pokok ada nih oh ya bener jam mana skill dekat nih storage ban itu kan nih makin storage ban nih hilang deh kan storage ban naik ini berapa dua ban bener kan itu Atarak ya. දැන් පොඩ වහිනවා. අපි වැස්සට සැලෙන්නේ නැතුව යන්න තමයි අපේ බලාපොරොත්තුව. බලමු. මේ උදේ උඩට දාමු. ලකුණු. මොරගොල්ල කෙලිම
Uncle, Vellutan hotel there. Thank you. දැන් අපි ළඟයි වෙල්ලුට වලට. මං ඉතින් මේට යන්න ඇති කියලා. උඩ යන්න තියෙන්නේ මේට. මම බල්ලෝ දීපුවා ගන්න. උඩට ගියාම සෑහෙන්න බල්ලෝ එමින් ඉන්නවා. එයාලට දෙන්න ගත්ත බිස්කට් එක. අපිට මේ පැත්තෙන් තමයි වෙල්ලුඩ් වල යන්න තියෙන්නේ. මෙතන නතර කරලා ගත්ත වනිස් කණ්ඩ. මේ පැත්තෙන් උත් මම හිතන්නේ මේ පැත්තට හොටෙල් එක නේද? මේ ඉස්සර රොටි කඩයක්. මේකේ මම රොටි කාලා තියෙනවා. දැන් රොටි නෑ. අර පැත්තට ගියන්. අග බෙල්ලුඩ් වල අර වැව එහෙම තියෙන එතන තියෙනනේ. අපිට අර පැත්තෙන් යන්න තියෙන්නේ. මේ පාර මම දන්නේ නැහැ. මේ වෙන පාරක් අර පාර කොට දාලා වහලා තිබ්බේ. ලස්සන view එකක් තියෙනවා. එහෙම තමයි දැනට මෙතන. අපි යන්න ඕනේ අර පාරේ. පොඩි පාරක් තියෙන. යා. අනේ සමහර ඉස්සම. යා. හරි. ඇති අපි යනවා. තා ඉන්න බල්ලෝ. ඒ පාර පොඩ්ඩක් සවුත්තොයි. ඔව්. පාල වෙල්ලුට එනවා නම් මේ පාර එන්න එපා. මේක යන්න බෑ. ඕන කරා බොල්ලෝගේ අම්මට આવු. අනිත් පාර හදපු දවසක අනිත් පාර යන්න තානම් කරන්න කලින් බිස්කට් එකක් හදුවා සක්තිය ගන්න. මෙතන බයික්ස් දාලා අපිට පයින් යන්න වෙනවා. අර පැත්තෙන් නම් ළඟටම යන්න පුළුවන් බයික් එක කිසි කේස් එකක් නැහැ. මේ පැත්තේ පොඩක් ප්‍රශ්න. දැන් මම බේක් කියලා අඩෝ වෙනස් නේ කියලා අතර බලපංකෝ. අනේ වහන්න මල්ලෙක් කියලා. ආයමල. අපිට මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මම හිතුවා මේ වැඩේ වෙලා ඇති කියලා. වාහන ඇවිල්ලා තියෙන ගොඩාක්. මම උනට පුළුවන් තරම් ඕගොල්ලන්ට ඩිස්ටර්බ් නොවෙන්න වැඩේ කරන්න දන්නවනේ කොල්ලා ඉතින්.
ගොඩ මාන්සි මට විව්යක් ළඟට එනවා බලමු මොකද තාත්ත කියලා මේ යන්න බෑ ඔන්න මචං views ah adana wood board de dina bell net wood විතරක් තියෙන්නේ කොහොම හරි එන්න යුස් ආදල්නේ තව යන්න දින උඩට අපි අවුටට මේ අපිට සේර තනකොළ මේ අපිට බෙල්ලෝ ඩරේ තියන්න අපිට තමයි යන්න බැරි වුණා මේ ෆොටෝ ගන්නවා යනවා ඉක්මනට යනවා ආයි 25ට ගන්න කැලෑව මැද්දේ ඉන්නේ අමෝ අපි මචං කලින් හිටියේ අන්න අතන අර පොඩි ගියක් වගේ පේන්නේ දැන් අපි ඉන්නේ මෙතන අපිට අරයට යන්න තියෙනවා පායි යන කෙලාව මේර යන්න පුළුවන් මේර රයිට් අපි සෑහෙන උඩට ඇවිල්ලා තියෙන්නේ මාර උලම් පාරක් තියෙනවා view එක පෙන්නන්න වැව තියෙන්නේ එහා පැත්තේ ඔයාලට වැව පෙන්නන්න පුළුවන් නේද නැද්ද කියලා මට තාම හිතා ගන්න අමාරුයි මොකද අපි ආවේ අනිත් පැත්තෙන් අද ආර views මචං ඉන්නකෝ අර පැත්තේ ඉර බහිනවා Con. Xa. මේ එළිය දින ඉර බහින එක සෙට් වෙනින්ද අපිට පැත්තේ එන අඳුරුයි මචං බලමු උඩට යන් කොහමද අම්මෝ කොහේ යනවද කියලා හිතාගන්න බෑ මේ යන්න පුළුවන් පාරවල් බැරි පාරවල්
යන්න පුළුවන් ඉතින් මෙතෙන්ද කරයි. නෑ මෙන්න යකෝ හැංගිලා තියෙන පාර. කොහමද යනවා view එකට? කොහෙද පාරේ යන්න බෑ කියලා හරියවද? දන්නේ නැහැ. අපිට ආයේ මෙතනින් එහාට යන්න බෑ. වැව තියෙනවා ඉතින් එහා පැත්තේ. එදෙන්න යන පාරක් පේන්නේ නැහැ. මේකත් ලස්සනයි. කන්ද කුරනේ. අර තිර බහිනවා. ඕක තමයි බෙල්ලුඩ් වල තත්ත්වය. සෙනග වැඩි. පාලේක මිනිස්සුෙක්ව දැක්කේ නෑ නේ. මගේ හැකියාව. නැත්තම් අර වයිබ් එක කැඩෙන හින්දා පුළුවන් තරම් බේරලා ගත්තේ. පිටක් කලින් ඉඳලා පල්ලෙහාට යන්නේ. දැන් වෙලාව 6:00යි. අපි ඉක්කොන්න බෑගමු. රයිට් දැන් තමයි මේ බයික් එක ළඟට ආවේ. පේන්නේ නැහැ නේ මෙලෝ දෙයක්. ඒක තමයි කියන්නේ. අපි යන්. හරි. ඔය තමයි බෙල්ලුට් ගමන. බෙල්ලුට් කියනම කීපසරයක්ම ගිහිල්ලා තියෙන තැනක්. ගොඩක් මතක තියෙන තැනක්. මන් දන්නේ එතෙන් යන එක ඇත්තනම තහනම් වෙයිද? දැනට තහනම් වෙනවා කියලා කියනවනේ 30 වෙනිදාන් පස්සේ. ඊට කලින් යන්න ඕනි කියලා හිතුණා. ඒකයි හදිස්සියම ගියේ. මම vlog එකක් ගෙනා ඔයාලත් එක්ක යන්න. මම හිතනවා ඕගොල්ලෝ මේ vlog එක බලලා සතුටු වෙන්නේ නැති, කාම් වෙන්නේ නැති. ඊට ප්‍රශ්න ටික වෙලාවකට යමතක වෙන්නේ නැති කියලා. මම හිතන්නේ ටිකක් දිග vlog එකක් වෙන්නේ නැති මේක. කොහොමද මම හිතනවා ඒකටත් කැමතියි කියලා. අපි ලබන සතියේ හම්බෙමු 11 වෙනි පිටුවේ. දිගටම පිටුවට එක පෙරලා ගෙන යන්න දැන් ඇතිනේ කල් ගත්තා. හරි තේරෙනවද? මම යනවා. Stay awesome.